අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ CapCut Pro free use කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වෙනකොටත් CapCut Pro free use කරන්න බෑ. CapCut එක Pro features add කරලා ඒගොල්ලෝ සල්ලි වලට තමයි CapCut එක දෙන්නේ. ඉතින් ඉස්සර නම් එහෙම නෙමෙයි. CapCut එක ඒගොල්ලෝ දුන්නේ free. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඉස්සර වගේම දැන් Pro දෙන features free use කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක කිසි නීති විරෝධී බවක් නැහැ. ඔයාලා වීඩියෝ එක skip නොකර දිගටම බලාගෙන හිටියොත් ඔයාටත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා Chrome web browser එකට ගිහිල්ලා search කරගන්න ඕනේ CapCut old versions download PC කියලා. ඉතින් අපි දැන් මේක කරන්න යන්නේ CapCut එකේ අර ඉස්සර දීපු free version. ඒ කියන්නේ යාලා ඉස්සර දුන්නේ free නේ CapCut. දැන් Pro දෙන්න ගන්නෙ. එතකොට ඉස්සර free දුන්න කාලේ ආපු version එකක් download කරලා ඒකෙන් Pro වැඩ ටික කරගන්න තමයි යන්නේ. ඉතින් දැන් Pro දෙන features මේ ආරණ මේ CapCut version එකේ free තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට උඩින්ම ඇවිල්ලා තියෙන uptown කියලා link එකක් මෙන්න මේක තමයි click කරගන්න තියෙන්නේ. click කරගෙන එතනින් අපිට මේකේ old version එක download කරගන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේක click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට යටටම යන්න CapCut එකේ මේ අලුත්ම versions නෙමෙයි යටම තියෙන එක. දැන් මෙතන යටටම ගිහිල්ලා මෙතන C mode දෙන්න. C mode දුන්නාම ඔන්න විදිහට තවත් යටට යනවා. ඒ යටටම ගියාම මෙන්න මේ යට පහළින්ම තියෙනවනේ 1.05 කියලා මේ ෆයිල් එකක් CapCut version එක. අන්න ඒක තමයි ඔයාලා දැන් download කරගන්න ඕන. ඉතින් මෙන්න මේක මේ විදිහට click කරගන්නවා මමත් සාමාන්‍ය මේ editor එක තමයි පාවිච්චි කරන්නේ මගේ මේ YouTube videos edit කරන්න. ඉතින් ඔයාලා මේ දන්නවා ඉතින් මේ version එකම තමයි මමත් video edit කරන්න පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් download select කරලා ඔයාලා download කරගන්න පුළුවන්. ඉතින් මම දැන්ට මේක cut කරගන්නවා. මොකද මම මේක කලින් මගේ PC එකට download කරලා තිබ්බේ මේ file එක video එක දික් වෙන නිසා වෙලා යන නිසා. ඉතින් මේ විදිහට මම දැන් ඒක download කරගෙන තියෙන්නේ. මම දැන් මේ විදිහට file explorer එකට ගිහිල්ලා මේ විදිහට downloads වලට යනවා. downloads වලට ගියන් පස්සේ ඔයාලට පේන මෙති මෙන්න මේ විදිහට CapCut 105 version එක මෙන්න මේ විදිහට download වෙලා තිනවා setup file එක. ඉතින් අපිට තියෙන්නේ මේක click කරලා මුලින්ම CapCut එක install කරගන්න. ඉතින් ඔයාලා දැන් වීඩියෝ එකෙන් අයින් වෙලා යන්න එපා. වීඩියෝ එක ඉවර ඇති කියලා හිතලා ඉවර නැහැ. තව ගොඩක් තියෙනවා දේවල් කරගන්න මේක free use කරන්න නම්. ඉතින් මේක free version එකක් වුණාට අපිට මේක use කරන්න තව දේවල් ටිකක් කරගන්න වෙනවා. මොකද අපි මේක නිකම්ම download කරලා පාවිච්චි කරන්න ගත්තොත් සතියක් විතර යනකොට එයාලා CapCut එකෙන් auto update වෙනවා දැන් තියෙන අලුත්ම version එකට. එතකොට අපිට ඒ version එකේ ඒවා සල්ලි දීලා ගන්න වෙනවා. මේකේ free තිබ්බේ. ඉතින් ඒක නිසා අපිට මේ auto update වෙන එක වළක්ව ගන්න වෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේක download වුණාන් පස්සේ කියලා දෙන්නම් auto update වෙන එක වළක්වන්නේ කොහොමද කියලා නවත්තන්නේ. ඉතින් අපිට මේක download වෙනකන් ඉන්න වෙනවා. ඒක නිසා වීඩියෝ එක skip කරලා යන්න එපා. දැන් 199 තියෙන්නේ සාමාන්‍ය පොඩි වෙලාවක් යනවා download වෙන්න. හරි ඔන්න ඔය විදිහට download වුණා. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා මුකුත් කරන්න එපා. මෙතන open කරන්නත් එපා මේ CapCut එක. මොකද open කරපු සැනින් update වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මෙතනින් මේක close කරලා දාන්න. close කරලා එලින්ම මම මේ කියන වැඩ ටික කරන්න. හරිද? මේකේ තව steps දෙකක් තියෙනවා කරගන්න. ඒවා කරන් පස්සේ අප්ඩේට් වෙන්නේ නැහැ මම කලින් කිව්වා වගේ. ඔන්න දැන් මේ විදිහට ආයෙත් යන ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ඊට පස්සේ local disk C එකට යන්න. මෙන්න මේ විදිහට local disk C එකට ගිහිල්ලා මෙතන අප්ඩේට් වලට යන්න. hidden items වලින් තමයි මේක හොයාගන්නේ. මෙතන view කියන එක දීලා මේ උඩම view කියලා තියෙන්නේ. එතනින් hidden මෙතන show කියන එකට ගිහිල්ලා hidden items කියන එක ටික් එක දාන්න. එතකොට මේ විදිහට ෆයිල් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ username එක තියෙන ෆයිල් එක ඇති මෙන්න මේක ක්ලික් කරගන්න. HP හරි ඔයා දාලා තියෙන නමකින් ඇති ඔයාගේ කම්පියුටර් එකේ නමින්. ඉතින් මෙන්න මේ විදිහට ඒක ක්ලික් කරගෙන මෙතනත් ආයේ show hidden files වලට ටික් එක දාන්න. ටික් එක දැම්මම පස්සේ ඔයාලට මේ විදිහට ඇවිල්ලා ඇති මතුවෙලා ඇති ෆයිල් එකක් app data කියලා. මෙන්න මේ app data කියන ෆයිල් එක ක්ලික් කරගන්න. ඒකේ local එකට යන්න. ගියාම මෙන්න මේ විදිහට යට හරියෙන් තියෙනවා CapCut කියලා ෆයිල් එකක්. මේක ක්ලික් කරගන්න. මේකේ මේ අප්ඩේට මේකෙත් අප්ඩේට වලට යන්න ඕන. මේ විදිහට අප්ඩේට වලට ගියාම apps කියන එකට යන්න. අප්ඩේට නෙමෙයි apps කියලා තියෙන්නේ. දැන් මේකේ right click කරලා ඔයාලා මේ ෆයිල් එකක් හදාගන්න ඕන. text document ෆයිල් එකක්. ඉතින් මෙන්න මේ විදිහට text document කියලා ෆයිල් එක තියෙනවා. මෙන්න මේක click කරගන්න. click කරලා මෙතන update.exe කියලා තමයි ඔයාලා මේ ෆයිල් එකට දෙන්න ඕන නම. හරිද? මේ ඒ කියන්නේ
මේ හිස්තැන් තියන්න නැතුව ස්පේස් තියන්න නැතුව කැපිටල් අකුරු පාවිච්චි කරන්න නැතුව සිම්පල් අකුරින් update.txt කියලා ටෙක්ස්ට් ෆෝම් ෆයිල් එකක් දෙන්න ඕන. හරිද? ඊට පස්සේ මේක ආයෙත් රයිට් ක්ලික් කරගෙන ප්‍රොපර්ටිස් වලට යන්න. ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මේ විදිහට read only වලට දාන්න. හරිද? ඔන්න ඔය විදිහට ප්‍රොපර්ටිස් වලට යනවා මම. show more options properties දුන්නා. මෙතන read only කියන එකට ටික් එක දාන්න. මම කලින් දාලා තිබ්බ ටික් එක ඔයාලගේ ටික් එක වැටලා නැතුවට ඒක අනිවාර්යෙන් දාලා ඕකේ දෙන්න. හරි එතනින් අයින් කරනවා. ඊට පස්සේ දැන් ඔන්න දෙවෙනි ස්ටෙප් එක. ඊළඟට ඔයාලට තියෙන search bar එකට ගිහිල්ලා ඔයාගේ කම්පියුටර් එකේ Windows Defender Firewall කියලා search කරන්න. ඉතින් මම දැන් මේ විදිහට search කරගත්ත එක තමයි මේ විදිහට open උනේ. ඉතින් මෙතන new rule කියන එක දීලා මේ විදිහට program කියන එකට switch එක දාලා මේ විදිහට next දෙන්න. දැන් මෙන්න මෙතෙන්ට ප්‍රෝග්‍රෑම් එකේ මේ පාත් එක කොපි කරන්න එනවා. එතකොට ඔයාලට තියෙන්නේ CapCut එක ගන්න. CapCut එකට ගිහලා show location මේ software file location එකට ගිහලා එතනින් මෙන්න මේ විදිහට කොපි කරගන්න පාත් එක මේ location එකේ පාත් එක මෙන්න මේ විදිහට මෙතෙන්ට paste කරගන්නවා මම. ඊට පස්සේ මේකේ quotation marks දෙකේ අර 69යි 66යි 99 කියන්නේ අන්න ඒ දෙක දෙපැත්තෙම තියෙන ඒ දෙක අයින් කරලා මේ මෙතන next දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන block the connection කියන එකට දීලා ඒකත් next දෙන්න. ඊළඟට name එකක් දෙන්න අහනවා. එතෙන්ට CapCut කියලාම name එක දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. CapCut කියලා මෙන්න මේ විදිහට name එක දෙන්න. හරි දැන් මෙතන next දුන්නා. හරි ඒ වැඩිත් ඉවරයි. ඔන්න දැන් ඔයාලට පුළුවන් CapCut එක ජීවිත කාලෙටම free use කරන්න. ඉතින් මේ වීඩියෝ එක skip නොකර බැලුවා නම් ඔයාලට තේරෙන්නේ නැති හරිම ලේසි වැඩක්. ඉතින් මෙතන මේ විදිහට දැන් මම CapCut එක ඕපන් කරගත්ත sign in කියලා ඇවිල්ලා තියෙනවා. sign in වෙන්න යන්න එපා. මම කලින් කරපු project එකක් මෙතන බලා ගන්න පුළුවන්. මේක install කරගත්තන් පස්සේ කරපු ඊළඟට මෙතන settings වලට ගියාම update කියලා ඇවිල්ලා තියෙනවා. update කරන්න යන්න එපා ඔයා එතනින්. දැන් අපි මේ කලින් කරපු steps දෙකෙන් නැවතුවේ auto update වෙන එක. හැබැයි ඔයාට ඕන නම් update කරගන්න පුළුවන්. ඒත් ඔයා update කරන්න යන්න එපා. update කරොත් ඔයාට මේකේ ආයෙත් pro version එක buy කරන්න වෙනවා අලුත්ම version එකට update වෙලා. ඉතින් මම මේ විදිහට new project කියන එකට ගිහිල්ලා පෙන්නන්නම්. මේකේ හැමදේම free තියෙන්නේ. දැන් මේ transitions වලට ගියොත් එහෙම ඔක්කොම just download කරලා use කරන්න විතරයි තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා ඉතින් එකම එකක්වත් pay කරලා ගන්න කියලා නැහැ. සම්පූර්ණයෙන්ම free. ඊළඟට මෙතන මේ effects වලට ගියත් ඒත් එහෙම. ඉතින් මේ CapCut එකේ වර්ණ version එකක් නිසා තමයි මෙහෙම free තියෙන්නේ. දැන් අලුත් version එකක නම් මේ තියෙන optionsම තමයි තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. හැබැයි සල්ලි ගන්නවා. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මේක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඉතින් මේ විදිහට stickers වලට ගියාම ඒවත් සම්පූර්ණයෙන්ම free තියෙන්නේ. මෙතන මේ audio වලට ගියාම audio extract කරන්නත් මං හිතන්නේ දැන් සල්ලි ගන්නවා CapCut එකෙන්. ඉතින් මෙතන මේ පරණ version එකේ audio extract කරන්න අපේ computer එකේ තියෙන audio එකක් extract කරගන්න සතයක්වත් ගන්නෙ නැහැ. සම්පූර්ණයෙන්ම free. ඉතින් මේ විදිහට ඔක්කොම ටික free තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මේක ගොඩක් වටිනවා කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ වැඩේ කරගන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙනම් ඊළඟ දවසෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම තමයි ඔයාලට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ අපි ඒ ගැන කතා කරමු. නම් සියලු දෙනාටම සුබ දවසක්.